දැන් සමන්ත භද්‍ර කලින් සිරිදම්මගේ උමන්දාවේ ට්‍රේනින්. මම ඊයේ උමන්දාවේ ට්‍රේනින් එකට ගියපු මිනිස්සෙක්ගේ අත්දැකීමක් ගැන දාපු පෝස්ට් එක නිසා ඒ ගැන ගොඩක් විස්තර දැනගන්න ලැබුණා. කීප දෙනෙක් එවිඩන්ස් එක්කම ඉල්ලපු නිසයි මේ පෝස්ට් එක ලියන්නේ. ඒ කතාව පිළිගන්න මේ විස්තර ටිකත් මදි නම් ඒ පතෝලියාගෙන්ම අහගන්න. බුද්ධ පුත්‍රයෝ බොරු කියන්නේ නැති නිසා ඇත්තම කියාවි. එතන ගොඩක් අය අහලා තිබ්බා මොකක්ද උමන්දාවේ ඇතුලේ තියෙන ට්‍රේනින් එක. මොකටද මිනිස්සු ඕවස්සි රින්ගන්නේ කියලා. ඇත්තටම ඕක බලන්න කියලා යන මිනිස්සු ඇරුණහම ට්‍රේනින් එකට මිනිස්සු ගිහිල්ලා තියෙන්නේ කැමැත්තකින් නෙමෙයි. කලින් ආණ්ඩුව යටතේ රජෙන් ඊශ්‍රායෙල් යවද්දි දවස් 7ක් ඔතන ඉඳලා මහ තට්ටේ ආයේගේ පර වැඩ ටික ඔක්කොම කරන්න ඕනි. ඒක තමයි රට යන්න කලින් ඒ රටට ගිහින් කරන්න තියෙන වැඩ සම්බන්ධයෙන් ලැබෙන පෙර පුහුණුව. දවස් 7 ඔතන ඉඳලා දෙන ජරාව කාලා ඒවට සල්ලිත් ගෙවලා කියන පරවැඩ ටිකත් ඔක්කොම කරාට පස්සේ තමයි අදාළ පුද්ගලයාව රට යවන එකේ ඉතුරු වැඩ ටික බලන්නේ රජයේ අදාළ ආයතන වලින්. මේකට රජයෙන් යන අයගෙන් අය කරලා තිනවා රුපියල් 8,000ක් වගේ මුදලක්. ඊළඟ කාරණේ තමයි ප්‍රයිවට් ඒජන්සි එකකින් ගියා උනත් ඒ කාලේ මේ ට්‍රේනින් එක කරලා තියෙන්නම ඕනි. එහෙම අයගෙන් 15,000ක් අය කරලා තියෙනවා. මේ පහළ වූ සම්පූර්ණ කතාව ඔය ට්‍රේනින් එක කරපු කෙනෙක්ගේ. ඔහොම විස්තර ගොඩක් ලැබුණා. කීපයක් දාන්නම්. ඒව බැලුවට පස්සෙත් අනේ සමන්ත බඩ එහෙම නෑ. මෙයාලා මේ බොරු කියනවා වගේ හිතෙනවා නම් මට මැසේජ් එකක් දාන්න. ලැබුණ ඔක්කොම විස්තර ටික දීලා ඔයාගේ පුකෙසි ඉන්න සිවුරු ඉත්තෑව එලවලා දාන්නම්. 01 මේකට එන හැමෝටම යන මුල්ම දවසේම අංකයක් තියෙන බැච් එකකුයි කෝප් එකකුයි දෙනවා. ඊට පස්සේ ඒ අංකෙන් තමයි අපිව මේකේ ඇතුලේ අඳුනගන්නේ. දවස පටන් ගන්නෙ මෙහෙමයි. හැමදාම උදේ 4:00 වගේ වෙනකොට නැගිටින්න ඕනි. ඊට පස්සේ මූණ හැම හොදලා උදේ 5:00 වෙනකොට කැඳ පොලිමට යන්න ඕනි. කැඳ බීලා ඉවර වෙලා 5:45 වෙනකොට එළියේ පොලිම් වෙන්න ඕනි. ඒ පොලිම් වෙන වෙලාවට අංක පිළිවෙල බලනවා. කවුරු හරි ඇවිල්ලා හිටියේ නැත්තම් කට්ටියට පනිෂ්මන්ට් එක දෙනවා ඩිෆ් ගස්සනවා. ඒක නිසා හැමෝම 5:45 වෙනකොට ඇවිල්ලා ඉන්නවා. ඊට පස්සේ ආමි එකේ ඔෆිසර්ලා ඇවිල්ලා කට්ටියව 10 දෙනා 15 දෙනා ගානේ කණ්ඩායම් වලට බෙදනවා. උදේ වැඩමුරේ කියලා වෙනම වැඩමුරයක් තියෙනවා. ඒකේ කරන්නේ තනකොළ ගලවන එකයි, අතු ගාන එකයි, මුළු උමන්දාවේ වත්තම කවර් වෙන්න කට්ටියව ඒකට දානවා. උදේ 6 ඉඳන් 7 වෙනකන් මේ වැඩේ කරන්න ඕනි. ඊට පස්සේ උදේ 7 වෙනකොට උදේ කෑම වලට කට්ටියට යන්න කියනවා. 3 වේලටම දෙන්නේ බත් මිරිස් 3-5 නැති කල්දේරම් බත් එකක් තමයි. ගොඩක් දුරට උදේට හම්බ වෙන්නේ ලුණු මිරිෂකුයි යාල හොද්දකුයි තමයි. බත් ඇති වෙන්න තිබ්බත් වෑංජන නම් ඇති වෙන්න තියෙන අඩුයි. හාල් මෙස්සු බෙදුමක් එහෙම තිබ්බොත් මුලින් යන කට්ටියට විතරයි තියෙන්නේ. අන්තිමට යන අයට ලුණුවත් නැහැ. කෑමට පැයක් දුන්නට අපි වැඩ කරන තැන ඉඳන් කෑම තියෙන ශාලාවට ගිහින් බෙදා ගන්නකොටම විනාඩි 45ක් විතර ගිහිල්ලා. බොහෝ දුරට කෑන්න හම්බ වෙන්නේ විනාඩි 10ක විතර කාලයක්. ඒක උදේටත් එහෙමයි දවල්ටත් එහෙමයි. කෑමට එන්න අපි වැඩ කරන තැන ඉඳන් කිලෝමීටර් 1.5ක් විතර පයින් එන්න ඕනි. ඒ කාලම උදේ 8 වෙනකොට ආයෙ පෝලිම් වෙන්න ඕනි. ඊට පස්සේ තමයි අපි එදා දවසේම වැඩ කරන තැන්වලට ආමි එකේ කට්ටිය දාන්නේ. මුළු දවසේම වැඩ ගැන කතා කළොත් එහෙම වලවල් කපන්න, කානු හදන්න, පැල ඉන්ඩන්න, පස බුරුල් කරන්න වගේම කුඹුරු වැඩක් තියෙනවා. කුඹුරු වැඩවලට තියෙන්නේ ගොයම් කපන්න, වක්කඩ බඳින්න, පිදුරු එකතු කරන්න වගේ වැඩ තමයි තියෙන්නේ. ඒවට කිසිම බූට් එකක්වත් පාවිච්චි කරන්නේ නැහැ. කකුල්වල තූණ තියෙන කට්ටියවත් ආමි එකේ අය බලෙන්ම බස්සනෝ කුඹුරට. මීයුන වගේ රෝගවලින් කිසිම ආරක්ෂාවක් නැහැ. ඔය වගේ කාරණාවලට ආගියුම් නරන්න ගියොත් එහෙම ඒගොල්ලෝ සමන්ත භද්‍රට ඒ ගැන කියනවා. එතකොට අපේ ලකුණු අඩු වෙනවා. මෙහෙන් යවනකොට නම් කියන්නේ මී මෙසි පාලනීය ග්‍රීන් හවුස් වැඩ ඔක්කොම කියලා දෙනවා කියලා. උනාට කිසිම දෙයක් කියලා දෙන්නේ නැහැ. තව කම්පෝස්ට් පොහොර හදන්න, ඒව ගොවිතැන කරන තැන්වලට ට්‍රැක්ටර් වලින් පටවන් ගිහින් බහන වැඩත් අපි කරන්න ඕනේ. ඔය අතරතුර උදේ තේ එක 10ට එනවා. ඒකත් අපි කෝප්පේ අරගෙන ගිහින් පාරේ අයිනේ හිටගෙන හිටියම කාට් එකෙන් ඇවිල්ලා බෙදනවා. ඊට පස්සේ දවල් කෑම එකේ ඉඳන් දික වෙනකම්. ඒකත් උදේ විදියටම හෝල් එකට පයින් ගිහිල්ලා කාලා පයින් එන්න ඕනි. ඊට පස්සේ හවස 4ට ආයෙත් ඒක එනවා. හවස 6 වැඩ ඉවරයි. ඊට පස්සේ අපි බාරගත්තු උදළු, කැති වගේ දේවල් බාර දීලා ඉවර වෙලා අපිට නිදා ගන්න තියෙන හෝල් එකට යන්න ඕනි. නිදාගන්න ලොකු හෝල් එකක් තියෙන්නේ.
ආමියකේ අයට දෙනවා වගේ 4ට නවන්න පුළුවන් මැට්ටයක් විතරයි එක්කෙනෙක්ට දෙන්නේ. කොත්තයක්වත් දෙන්නේ නැහැ. රෑ කෑම 7 ඉඳන් 8 වෙනකන් දුන්නත් ගොඩක් කට්ටිය රෑට කෑමට යන්නේ නැහැ. ඇඟේ මහන්සිය නිසා වතුර හරි බීලා නිදා ගන්නවා. ඕක තමයි අපේ දවසේ මූලික වැඩ කොටස සහ දවස ගෙවන විදිහ. මීට අමතර දේවල් ටිකක් කියනවනම් අපි වැඩ කරන අතරතුර අසනීපයක් එහෙම වුණොත් ඒගොල්ලෝ බලන්නේ නැහැ. ආමියකේ අය කියන්නේ උඹලා පළවෙනි පාර කලන්තේ දාලා වැටුණට අපි බලන්නේ නැහැ. දෙවෙනි පාර වැටුණොත් තමයි අපි බලන්නේ කියලා. එකපාරක් වැඩ කරන ළමයෙක්ගේ මූණේ දලම්බුවෙක් ගෑවිල්ලා තියෙනවා. මුළු මූණම රතු වෙලා ඉදිමිලා ඇස් පුංචි වුණා. ඒත් ආමියකේ කවුරුත් බැලුවේවත් නැහැ. ඊට පස්සේ ළමයා තනියම ත්‍රිවීල් එකක් අරගෙන ඉස්පිරිතාලේ යන්න හැදයින් පස්සේ තමයි උමන්දාවේ කට්ටිය බය වෙලා ඒ ළමයාව වාහනෙන් ඉස්පිරිතාලයකට අරන් ගියේ. දවස් 7 අන්තිමේ අපි පාස් ද පේල්ද කියලා කියන්නේ සමන්ද බද්රේ තමයි. කෑමට බෙදා ගන්න කෑම විසික්කොත් ආමියකේ අය එක්ක ආගිරු කරලා වැඩ කරන්නේ නැතුව හිටියොත් ඒව වලට ලකුණු කපනවා. එතකොට ෆේල් වෙනවා. එහෙම ෆේල් වුණාට පස්සේ ආයෙම දවස් 7ක් මුලේ ඉඳන් අලුතෙන් ට්‍රේනින් එක පටන් ගන්න ඕනේ. එහෙම දෙපාරක් ෆේල් වෙච්ච ළමයෙකුත් අපිත් එක්ක හිටියා. තුන්වෙනි සෙතිය වැඩ කරන. බින්නුවේ දිග. කොච්චර වැඩ කරා වුණත් 50කට කන්න දෙන්න තරමේ වගාවක්වත් නැහැ ඇතුලේ. දම්බුල්ලට ලොරි එලවලු අරගෙන එන කතාව ඇත්ත. අපිත් එක්ක ෆිට වෙච්ච ෂෙෆ් කෙනෙක් අපිට කිව්වා එයාලා ඇතුලේ කෑම කන්නේ නැහැලු. කුණු කරවල කන්න පුරුවන් දැහුවා. එලියෙන් කෑම එකක් ඕඩර් කරගෙන කිව්වා කන්නේ රැට. 0.3 ග්‍රීන් හට් වල තියෙන හැම කෑමක්ම ගිනි ගණන්. කිසිම රසක් නැහැ. පොඩි ළමයෙක්වත් කන්නේ නැහැ අයිස්ක්‍රීම් එකක්වත්. 0.4 උමන්දාවේ ඇතුලේ වගා කරපු ඖෂධීය හාල් වර්ග කියලා ග්‍රීන් හට් වල විකුණන හාල් අරගෙන පිටින්. එහෙම ඖෂධීය වී වගා කරන ගොවි මහත්මයෙක් මට කතා කළා. ඒ මිනිස්සයා තමන්ලි ගොවිපලේ වගා කරන හාල් තමයි අරගෙන පැකට් කරලා ඔය උමන්දාවේ ග්‍රීන් හට් ඇතුලේ විකුණලා තියෙන්නේ. 0.5 මෙහෙණි වහන්සේලාට වැඩ කරන වයසක අම්මලාට තාත්තලාට හරියට කුණුහරුපෙන් බනිනවා. දවස් පුරාම වැඩ කරවන්න දාලා පොර ඕකට එන ලොකු මිනිස්සුත් එක්ක ඒ මිනිස්සුන්ගේ වාහන වලින් ඔය වත්ත වටේ යනවා. කවුරු හරි නිකන් හිටියොත් වාහනෙන් එළියට ඔළුව දාලා තිත්ත කුණුහරුපෙන් බනිනවා. වැඩ කරපන් කියලා. අනික කලින් පෝස්ට් එකේ මේ මිනිස්සයා කියලා තියෙන පුනරුත්ථාපන කතාව ඇත්ත. ඕකට පිටින් එන මිනිස්සුන්ට කියන්නේ ඇතුලේ වැඩ කරන කට්ටිය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැති වෙලා පුනරුත්ථාපනයට ගෙනාපු අය කියලාලු. අනික Taman වගේම පිළිමයක් හදාගෙන Tamanටම කියලා ගාතාවක්වත් හදාගෙන ඕකට එන මිනිස්සුන්ට කියලා Tamanටම වන්දනාමාන කරගන්න තරම් මන්දමානසිකෙක් තමයි ඔය. තොරතුරු දැනගන්න ලැබුණ විදියට දැන් රජයෙන් ඊශ්‍රායල් යවද්දී මේ වගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ වගේ උන්ව බොයිකොට් කරලා පන්නලා දාන්නටුව මොකට තියෙන ඉඳන දෙනවද කියලා තේරෙන්නේ නැහැ. මුලින් බුදු වුණා, ඊට පස්සේ රහත් වුණා, බුද්ධ වුණා. දැන් ඔය තට්ටයට ඉතුරු පිරිනිවන් පාන්න විතරයි. බුදු වෙනවා, රහත් වෙනවා, පිරිනිවන් පානවා කියන වචන ඔය වගේ එකෙක් වෙනුවෙන් පාවිච්චි කරන එකත් දහමට කරන නිගාවක්. සටහන සත්සරණි සේනාරත්න. මෙවැනි වීඩියෝ දිනපතා නරඹන්න විශ්ව TV YouTube channel එක subscribe කරන්න.